අනුර කුමාර දිසානායක කිව්වට රටේ උන් පිළිගත්තේ නෑනේ අර හොර 70ත් එක්කම ගියානේ නේ පත්කොළ ගොල්ලේ උන්ට පිස්සි ඇදිලානේ හිටියේ ගලේ වෙලේ උන්ට පිස්සි ඇදිලානේ හිටියේ අර හොල කල්ලියත් එක්කම ගිහිල්ලා අරකගේ පස්ස පැත්ත හොම්බේ ඉලුවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් පදේ කොතනද තියෙන්නේ ඔක අහන්නේ උපාසකම්මලාගේ ඔවුන්දලා තරහෙන් ඉන්නේ මාත් එක්ක ගෑනුන්ට බයිනවා කියලා මම බයින අය මම බයිනවා වගේ පේන කණ්ඩායම් පහක් ඉන්නවා ඈ එක හාමුදුරුවරු දෙක පාලකයෝ තුන රාජ්‍ය සේවකයෝ හතර මාධ්‍යවේදියෝ පහ තමා ගෑනු හේතු ඇයි මේ පුනා කියන්න හේතුව මොකද්ද අනුර කුමාර දිසානායකට බැන්න නේද ඔක්කොම ඈ ඕකට තුනයි තියෙන්නේ ඕක උඩ පැන්නට වැඩක් නැහැ ඔව් මිනි මරුව ඈ ඔහොම බැන ආවනේද ඔය මිනිහා බැන ඉන්නේවා අවුරුදු 40ක් අහලා තියෙනවා අවුරුදු 40ක් විතර ඔය මිනිහා බැනුම් අහහා ඒකෙම එල්ලිලා ආවා ඈ මිනිහා මොකද කිරුවේ මුළු පාර්ලිමේන්තුවේම උන්ට බැන්නනේ මුළු පාර්ලිමේන්තුවේම උන්ට බැන්නා ඒ බැන්නේ ඇයි අපිට පේන්නේ බයිනවා වාගේ හොරකම් කෙරුවා මෙවුන් හොරා කෑවා මෙවුන් මිනි මැරුවා මෙවුන් රාජ්‍ය දේපල විනාශ කෙරුවා මෙවුන් හොරට ඡන්දේ දැම්මා ඔහොම එක ඒවා තිබ්බනේ චෝදනා අනුර කුමාර දිසානායක කිව්වට රටේ උන් පිළිගත්තේ නෑනේ අර හොර 70ත් එක්කම ගියානේ නේ පත්කොළ ගොල්ලේ උන්ට පිස්සි ඇදිලානේ හිටියේ ගලේ වෙලේ උන්ට පිස්සි ඇදිලානේ හිටියේ අර හොල කල්ලියත් එක්කම ගිහිල්ලා අරකගේ පස්ස පැත්ත හොම්බේ ඉලුවට පස්සේ මෙවුන්ට තේරුණා අපි මේ ජරා ගොඩක තමා යන්නේ අරක කියන එක ඇත්ත තමයි යම ඔය කයක මේ සරේ ඒක අදිනවා අවුරුදු 40කින් විතර මේ සරේ ඒක අදිනවා මටත් කවදා හරි දිනුම හම්බෙයි මාත් බැනම යනවා ඔව් ඇයි මන් දන්නවනේ මං කියන්නේ ඇත්ත කියලා බෞද්ධ දර්ශනයට අනුගතව මං කියන්නේ ඇත්ත මේ රටේ මේ වර්තමාන සමාජය විනාශ කරලා තියෙන එකේ වගකීම බාර ගන්න ඕන මේ කණ්ඩායම් පහ එක හාමුදුරුවරු මිහිඳු හාමුදුරුව හදාපු ලංකාව විනාශ කෙරුවේ එක හාමුදුරුවරු දෙක පාලකයෝ තුන රාජ්‍ය සේවකයෝ හතර මාධ්‍යවේදියෝ පහ ගෑනු අනික කෙවුවනම් හරි කියමුකෝ හාඳුන්නේ පස්වෙනි එක මේ අහිංසක අපි කරපු දේ මොකද ඈ මම මේ කියපු චරිත ටික ඉතා පූජනීය ලංකාවේ උතුම්ම සේවයක් කරන්න පුළුවන් කණ්ඩායම් හාමුදුරුවෝ පාලකයෝ රාජ්‍ය සේවකයෝ මාධ්‍යවේදියෝ සහ කාන්තාවෝ මේ තමා රටට වැඩ කරන්න පුළුවන් උතුම්ම කණ්ඩායම් ටික ඒගොල්ලෝ තමන්ගේ භූමිකාවේ වටිනාකම අතෑරලා මං ගෑනු පැත්ත විතරක් කියන්නම් දැනට මෙවුන්දලාගේ හිතේ දෝෂේ මග අරින්න ඕන නිසා ඔබේ මෞකමේ තියෙන වටිනා භූමිකා ගණනාවක් ඒ අතරේ එක ජනනී කියලා කියන්නේ බිහි කරන්නේ කවුද සංසාරේ පිංකල සත්තු අතරේ මානව පැටව් මිහිතලයට බිහි කරන්නේ ජනනී අම්මා බිහි කරන්නේ ජනනී අම්මා සියලු වෛද්‍යවරු හාමුදුරුවරු මහරහතන් වහන්සේලා බුදුවරු පසේ බුදුවරු රජවරු සක්විති රජවරු
මේ සියලුම දෙනා මේ ලෝකයට බිහි කරන්නේ අම්මා. ඒ බිහි කරන ලද දරුවාව රකින්නේ ආරක්ෂා කරන්නේ නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. මේ දරු සම්පත ආරක්ෂා කරන උත්තමාවිය 33 කෝටියක් දෙයියෝ ඉන්නවා කිව්වට ගලේ වෙලට බහැපු දෙයියා මොකාද බොල? ඈ අපේ දරු පැටව වෙනුවෙන් මේ ගලේ වෙලට බහැපු දෙයියා මොකාද? නෑ බහැලා ඇති හූරා කන දෙයියෝ. ගම් වල මුඩුක් වල ඉන්න නේද? මේ ඉන්න ඇති ඔළුව කරකන ගෑනු. මේ කිලා ගාවටමයි දෙයියා එන්නේ. ඔව් පිරිමි දෙයියෝ අඩුයි ලංකාවේ. ගෑනු දෙයියෝ වැඩි. ජනාධිපතිත් ඇවිල්ලා තිබ්බේ අර අනුරාධපුරේ 10 කියක් ගාවට. ඔව් බින්න බහලා ඉඳලා තියෙන්නේ දවස්වල. ඈ රාජ්‍ය ගෞරවය ඒකිට. ඈ යුද හමුදාවේ ආරක්ෂාව දීලා දෙවඟනට. දෙවඟනට වෙච්ච දෙයක් නෑ දැන්. ඈ දෙවඟනට වෙච්ච දෙයක්වත් නෑ දිව්‍ය පුත්‍රයොත් නෑ. දෙවඟනත් එක්ක හිටපු. ඒ වගේ මහ වල් මිත්‍යා දෘෂ්ටික ගති අපි ගාව. ඈ බලන් අම්මා විතර වටිනා දෙවඟනක් ආයේ ලෝකේ ඉන්නවා. මේ දරුවෙකුට අම්මා විතර අර පේන්නේ දර තමන්ට අයිති නැති උන් හිටන් අල්ලලා බදාගෙන ඔඩොක්කුවේ තියාගෙන ඈ දරුවෝ පස්සෙන් ඇවිදලා ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ පස්සෙත් ඇවිදලා ඈ දෙමුණු පුරොත් අල්ලාගෙන ඔට්ටු වෙනවා. ඇයි මෙවුන් රකින්න? මෙවුන් රකින්න වෙන දෙයියෝ නැහැ. ඔය දෙයියෝ විතරයි. හැබැයි එහෙම තිබිච්ච මේ සමාජය ඇතුලේ දැන් මොකද කරලා තියෙන්නේ? ඔයාලා මුළු ලංකාවෙම ළමා නිවාසවලට යන්න බලන්න මුස්ලිම් ළමයි ඉන්නවද කියලා. ළමා නිවාසවල මුස්ලිම් ළමයි නැහැ. ඉන්නේ ඔක්කොම සිංහලයෝ. ඔව්. මම මේ මිනිසුන්ට හරි ආදරේනේ. ඔයාලට හිතෙන්නේ නැති තම්බියෝ හොඳ නැහැ. මුස්ලිම් ගම් හොඳ නැහැ කියලා හිතෙනව නේද? මං කියනවා මට හොඳයි. ඇයි? ඒ වදන ළමයි ළමා නිවාස වලට විසිකන්නේ. තමන්ම වදාපු අම්මවයි තාත්තවයි මහලු නිවාස වලට දාන්නේ නැහැ. ලංකාවෙම නැහැ මහලු නිවාස වල මුස්ලිම් අම්මලා සහ තාත්තලා. පුනරුත්ථාපන කඳ උරුවල නැහැ මුස්ලිම් ළමයි. සිගරට් බීලා අරක්කු බීලා ගංජා බීලා කුඩු බීලා තූල් කාලා ගංජා බීලා විනාශ වෙලා ඉන්න කාලකන්ණිය ඔක්කොම සිංහල. අර පුනරුත්ථාපන කඳවුරුව. හිරගෙවල් වල සිංහල. පරිවාස බාරේ සිංහල. එතන හොඳ කොහොඳ පුතා? ඈ? මට කියන්න හොඳ කොහොඳ කියලා. විල්ලැජ්ජහේ බෑ. ජාතියක් ඉදිරියේ තමන්ගේ ගෞරවය අභිමානය කීර්තිය තියාගෙන ඉන්න දන්නේ නැති නිවටම ජාතිය වෙලා තියෙන සිංහලයා. ඒකට හේතුව පුතා මානව ලක්ෂණ අපි ගාව නැහැ. මේ කාම තණ්හාව පිළිබඳව තියෙන හැඟීම ඔබ අවබෝධයෙන් දැකලා නැහැ. තව කාමයේමයි හැසිරෙන්නේ. ඔය ළමයි විසිකලා තියෙන තරමක් විසික්කේ කාමයේ නිසා තමයි. කාමයේ ආදීනව නොදැන හදාපු ළමයි. ඒ ළමයාට රැකවරණයක් නැහැ. අවසානයේ ළමා නිවාසයට වැටුණා. අම්මයි අප්පච්චි දෙන්න මහලු නිවාසයට විසික්කේ ඇයි? කම්සැපට ගිජු බව හින්දා අම්මව බලා ගන්න බෑ කිව්වා, තාත්තව බලා ගන්න බෑ කිව්වා. අපේ සැපතට බාධාවක් මේ දෙන්න. දෙමව්පියෝ අපි හදද්දී ඒ දෙමව්පියන්ගේ සැපතට කොච්චර බාධා වෙන්න ඇද්ද අපි? මං හොඳට දන්නවා කකා ඉද්දී පොඩි එකා කෑ ගහනකොට බත් එක තියලා අත හොදාගෙන අරකව අල්ලනවා. ජරා කරලා ජරා ගොඩේ දඟලනවා. අම්මා බත් කනවා. බත් එක පැත්තකින් තියලා අත හොදාගෙන
අර ඔක්කොම මල මුත්‍රා ටික පියලා අයින් කරලා හොදලා ආපහු තැනකින් තියලා අම්මා අත් දෙක හොදගෙන ඇවිල්ලා බත් කන. කප්පරකට කැවිලා ඇති ජරාව අම්මටයි තාත්තටයි. ඒ අතරත් අම්මට වැඩි. හැබැයි එහෙව් අම්මාව එහෙව් තාත්තාව විසි කරලා දාන මේ සමාජයේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ දරුවන් හදන්න. ගෑනුන්ට තේරෙන්නේ නැහැ මව්කමේ වටිනාකම. මේ මෙතන ඉන්න මේ ඉන්න සියලු දෙනා අතරේ නැන්දම්මලා ටික මන් දිහා බලන්න. මේ මෙතන ඉන්න ඔක්කොගෙම නැන්දම්මලා මන් දිහා බලන්නකො. ලේලිකෝ හාඳුන්නේ බනටවත් මතක් කරන්න එපා. ඔය කිව්ව කණ්ඩ හිතෙනවා මට. එහෙම නේද? එහෙමනේ හැංගීම. ලේලිලා ටික බලන්නකො දැන්. කෝ නැන්ද අම්මා? මිනිහාගේ අම්මා කෝ? හාමුදුරනේ යකෙක් මතක් කරන්න එපා. පිරිමි ටික දිහා මන් දිහා බලන්න. ඔබේ අම්මයි බිරිඳයි ප්‍රීතියෙන් ඉන්නවද? අම්මයි දුවයි වාගේ. එහෙම නැතුව යක්කු දෙන්නෙක් වායේ කා ගන්නවද? ඔබටවත් සලකන්න අයිතියක් තියනවද? හොඳට බලන්න. සියලුම පිරිමි ඔබට පේනවනේ දැන් ඇත්ත කතාව. එතකොට මෙවුන්දලා වන්දනීයද පූජනීයද? ඔය අපරාධේ කරේ කවුද? ඔය ගෑනුකම මත නෙමෙයිද මේ අපරාධේ තියෙන්නේ? මාමයි බෑනයි ගහ ගන්නවද? මාමයි බෑනයි ඔය අරබුදේ නැහැ. මාමයි ලේලි අතර තියනවද? නැහැ. මාමයි බෑනයි එක බෝතලේ බීලා එක ඇඳේ බුදියනවා අප්පා. හපා ගන්න යනකොට ගන්න. මන් දන්නවා. නමුත් මේ නයි පොළොංගු වාගේ. හැබැයි මල්ල එල්ලගෙන අටමාලේ ලාගෙන එන්නේ අතරහන්දි කඩන්න ඕන නාකි වෙලා එනකොට. ඔව් කරන්න පුළුවන් 10 දුරා ටික ඔක්කොම කරලා පවුල් පිටින් ගිනි තියලා මේන් එනවා හැන්දෑවේ නිවන් යන්න. මේ ගෑනු කොහමද ඉන්නේ නම් බලන්නකො ගණන් කරන්න බෑ වාගේ තුස්නීම් භාවයේ. හෙටයයි වාගේ නිවන්. ඒ වුණාට නැන්දම්මට බත් හැන්දක් දෙන්න. ඔව් මාමණ්ඩිට බත් හැන්දක් දෙන්න. ඒ වුන් දකින්නකොට නිකන් පෙරේතයෝ දැක්කා වාගේ. ඒ තරම් නිවටයි ඔබ. හැබැයි කතාවට සුද්ධ සිංහල සුද්ධ බෞද්ධ අපි තමයි උතුම්ම. වැඩවලට ගිහිල්ලා බැලුවාම අපි තමයි ප්‍රාථමිකම. ඒ හින්දා සිහිය පිහිටුවා ගන්න. මොකෙක් රජ වුණත් රටේ කොපමණ හාමුදුරුවරු හිටියත් මේ පිම්බිමේ ඔබ ඔබේ ජීවිතය ගැන වගකීමක් අරගෙන ඔබ හැදුනේ නැත්තම් අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන පිහිටක් නැහැ. වෙන සරණක් නැහැ. ඒ හින්දා තමන් හදාගන්න ඕනේ තමන්ගේ ජීවිතේ. මට කියන්න පුළුවන්. නමුත් හදන්න බෑනේ. පුතේ සිගරට් එකක් බොන ඔබේ සිගරට් බොන එක නවත්තන්න මට ඒකේ ආදීනව කියලා දෙන්න පුළුවන්. හැබැයි නවත්තන්න අයිතිය තියෙන්නේ ඔබට. අරක්කු බොන එක නවත්තන්න අයිතිය තියෙන්නේ ඔබට. අනාචාරයේ හැසිරෙන එක නවත්තන්න පුළුවන් ඔබට. බොරුවෙන් ජීවත් වෙන එක නවත්තන්න පුළුවන් ඔබට. එහෙම නැතුව මට ඒක කරන්න බෑ. මග කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මග මට පෙන්වන්න පුළුවන්. අරන් යන්න බෑ. ඒ හින්දා මග යා හැක්කේ ඔබටයි. ඒ හින්දා කාමච්ඡන්දය නැවත නැවත ඉපදෙමින් විඳින්නට යයි සිතා ප්‍රාර්ථනා කිරීම පුතා භවතණ්හා. ආසාවෙන් අත්හරින්න අකමැත්තෙන් අල්ලාගෙන ඉන්නේවා මත නැවත ඉපදෙනවා භවතණ්හා. සැපතට නැවත ගිජු භවතණ්හා. තෝදෙය්‍ය මහසිටානෝ නිධානයේ දිහා බලාගෙන මැරුණා. ඒකෙම ඉපදුනා බල්ලෙක් වෙලා. ආදීනව මේ සත්ත්ව ලෝකේ හැටි.
මට හොඳට මතකයි කොල්ලෙක් බැල්ලියෙක්ව අල්ලලා පිටිපස්සේ කකුල් දෙකෙන් කුකුල් පැටව 3 දෙනෙක් කාලා පුතා. කුකුල් පැටව 3 දෙනෙක් කාලා බැල්ලිගේ පිටිපස්සේ කකුල් දෙකෙන් අල්ලලා ඇඟ වටේ කරකලා බිත්තිය ගහනවා. රෑ 12ට විතර. දෙතුන් පාරක් බිත්තිය ගහලා මෙහෙම කරකපු පාර මෙහෙම රවුමට ලේ ගොඩ නහයෙන් කටෙන් බැල්ලිගේ යන ලේ. බලාගෙන ඉන්න බැරි තැන අල්ලපු ගෙදර මිනිස්සයා වැටෙන් පැනලා ඇවිල්ලා අඩේ තොට පිස්සුද මොකද ඔය තිරිසනාට කරන්නේ කියනකොට බැල්ලිව අන්තිම පාර බිත්තිය ගහලා දැම්මලු දිස් ගාලා බැල්ලි මැරුණලු. ඔයා කියන්නේ අවුරුදු 2යි ගියේ ditta dhamma වේදනීය අකුසල කර්මය විපාක දුන්නා. අවුරුදු 2යි ගියේ කර්ම රෝගයක් හැදුනා. රෝහලේ දවස් 7ක් විතර හරිහාමන් 100ක් නැතුව හිටියා. මගේ යාළුවෙක් හිටියා ගිහිල්ලා ළඟ උපස්ථානෙට. කොල්ලා මගේ අතින් කිව්වා මැරිච්ච විදිය. එකපාරටම 100 ආවලු. 100 ඇවිල්ලා ඇස් දෙක ලොකු කරලා මෙහෙම වටපිට බලලා හයියෙන් කෙඳිරි ගාලා ඇඟ මැලි කැඩුවලු. කොල්ලට ආසා හිතුණලු හරි ගියා 100 ආවා හොඳ වෙයි කියලා. ඒ ගමන ඔළුව අත ගාලා මල්ලි දැන් හොඳයි නේද මල්ලි කියලා කතා කරාලු. නමුත් ඒවට ඇහුම් කන් දීමක් කරේ නෑලු. මෙහෙම බලාගෙන ඉන්නවලු කෑගගා. එකපාරටම ඇඳේ ගැස්සුණාලු මෙහෙම තිගැස්සුණාලු. ගැස්සිලා දෙතුන් පාරක් මැරෙන කම්ම බැල්ලි කියලා මෙහෙම පිටිපස්සට පයින් ගතියක් කොල්ලට පේනවා කිව්වා. බැල්ලි කියලා බැල්ලියක් ඇඟට පයින්නවා. සිද්ධියේ හැටියට. බැල්ලියක් ඇඟට පයින්නවා කොල්ලා ඒකෙන් බේරෙන්න තමයි මේ බැල්ලි කියලා 10 12 වතාවක් කියලා ඇස් පියාගෙන මැරුණාලු. බාන්නකො කර්මයේ පස්සෙන් ආපු වේගෙ. කොච්චර වද දෙන්න ඇද්ද හිතට? අවසීයෙන් ඉන්න වෙලාවේ දවස් 7ක්ම කොච්චර වද දෙන්න ඇද්ද? ඒක මතම පුතා සිහියෙන් අවදි වී බැල්ලි සිහිපත් කොට මරණයට ගියා. ඒ කාන්තෙන් තිරිසන් ලෝකයක ආබාධිතෙක්. තිරිසන් ලෝකයක ආබාධිතෙක් වෙලා උපදින්නේ භවයේ. එහින්දා භවයෙන් භවයට යන එක දුකයි. පව් කරන්න භවය දීර්ඝයි. ඒ හින්දා පින්නතුනි සසර භව දුක නසන්නට භව තණ්හාව අතාරින්න ඕන. නැවත සැප විඳින එක අතාරින්න ඕන. එකෙන් අත මිදෙන්න මහන්සි ගන්න. කොච්චර සැප දුන්නත් මේ කුණු ශරීරයට මේක සදාකාලික ස්ථිර ජීවිතයක් නෙවෙයි. මේක අත්හරින්න වෙනවා. අතෑරලා යන්න වෙනවා. අවිනිශ්චිතයි. ඉපදෙන සත්වයා මැරෙන වෙලාව මැරෙන තැන කියන්න බෑ. මැරෙන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ. මැරෙන වෙලාව දන්නේ තැන දන්නේ කොහේ වලදායිද දන්නේ. හැබැයි සසරේ පව් කරලා තිබුණොත් පින් කුසල් වඩා නොතිබ්බොත් සසර අවබෝධ කරගෙන නොතිබ්බොත් අපිට සංසාර දිගු වෙනවා ගමන. මෙරි නැවත ඉපදිලා දුක් විඳින්න වෙනවා.